වහන්සේට ස්තුති වේවා. මේ ලස්සන උදෑසන අපි නැවත වතාවක් දෙවියන් වහන්සේගේ පාමුල සිටිනවා. යේසුස් වහන්සේ යහපත්. යේසුස් වහන්සේගේ වචනය ජීවමානයි. ගීතාවලිය 119 49 වන පදයේ සිට ගීතාවලිය 119 49 වන පදයේ සිට බලාපොරොත්තු වෙන්නට ඔබ මට සැලසූ එයින් ඔබගේ මේ කරුවාට කී වචනය සීකල මැනව. දාවිත්තුමා නැවත කියනවා දෙවියන් වහන්සේ දිහා බලලා බලාපොරොත්තු වෙන්නට ඔබ මට සැලසූ එයින් ඔබගේ මේ කරුවාට කී වචනය සීකල මැනව. කී දෙනෙකුට අද මේ ආඥාව කරන්න පුළුවන්ද? මොකද මේ කියන්නේ? ස්වාමිනී මම ජීවිතේ බලාපොරොත්තු රහිත තැනක හිටියේ. ස්වාමිනී නමුත් ඔබ වහන්සේ මට බලාපොරොත්තුවක් දුන්නා. දැන් ඔබ වහන්සේ මට බලාපොරොත්තු දුන්නේ කොහමද? ඔබගේ මේ කරුවට කී වචනය සී කරන්න. ඔයා වචනයෙන් තමයි මට බලාපොරොත්තුව දුන්නේ. ඔයා මට කිව්වා ස්වාමිනී ඔබ වහන්සේ මගේ ජීවිතේ අඳුරු කරන්නේ නැහැ ආලෝකමත් කරනවා කියලා. ඔයා මට කිව්වා මාව ආලේප කරනවා රජෙක් හැටියට කියලා. ඔබ මට කිව්වා ස්වාමිනී සතුරන් ඉදිරියේ මංගල භෝජනයක් ඔබ වහන්සේ මට පිළියෙල කරනවා කියලා. දැන් ස්වාමිනී අද මම මගේ ජීවිතේ බලාපොරොත්තුවක් තියෙන්නේ. ඇයි දන්නවද? බලාපොරොත්තුව තියෙන්නේ වචනය නිසා. මට S2කට නම් බලාපොරොත්තුවක් නැහැ. මගේ S2කින් මම දකින්නෙම විරූපී දේවල්. විකෘති දේවල්. මගේ ඇස් වලින් බලාපොරොත්තු වෙන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. නමුත් ඔබගේ වචනය බැලුවම වචනය තුල ගොඩාක් බලාපොරොත්තු තියෙනවා. ඒ වචනය මම ඉස්සර යාඥා කරා ස්වාමිනේ මගේ ආත්මික ඇස් අරින්න කියලා. එතකොට මම වචනය තුල තියෙන හාස්කම් දකින්න පුළුවන් කියලා. දැන් ඔබ වහන්සේ මට වචනය තුල හාස්කම් තියෙනවා. මම දැන් එක එක වචන අරගන්නවා. ඒ වචනය මගේ බලාපොරොත්තුව කරගන්නවා. මම ඒ වචනය මගේ ජීවිතය කරගන්නවා. දැන් මම විශ්වාස කරන්නේ ඇස් වලින් පේන දේ නෙවෙයි. මම ඇස් වලින් ඔබ වහන්සේ මට පෙන්නපු වචනය ඇතුලේ තියෙනවා රහස්. රහස් පද තියෙනවා. දැන් මම ඒක පොතක ලියාගෙන තියෙනවා. මම ඒ වගේ රහස් පද 50ක් ලියාගෙන තියෙනවා. බයිබලෙන් කියවලා අරන් තියෙනවා. දැන් ඒක මගේ ජීවිතේට මම අදාළ කරගන්නවා. ස්වාමිනී දැන් ඔබ වහන්සේ කී වචනය තමයි. දැන් මට ඒක වචනේ මගේ ජීවිතේ වෙන්න ඕනේ. දැන් මම ඒක අත්හරින්නේ නැහැ. ඒක වෙනවා. දැන් ඔබ කියපු දේවල් වෙනවා. වචනේ ජීවමානයි. ඒක ආපසට යන්නේ නැහැ. ඒක මට අයිති. දැන් මම මගේ පොතේ 50ක් තියෙනවා දේව වචනේ පොරොන්දු. ඒ 50ම දැන් මගේ ජීවිතේ සිද්ධ වෙන්න ඕනේ. මම එතකම්ම ඔබ පාමුල පොරබදින්ට යනවා. දැන් දාවිත් වගේ ඔබට පුළුවන්ද? දාවිත් තමාගේ ජීවිතේ බලාපොරොත්තුව ඇති කරගත්තේ දේව වචනේ. දැන් දෙවියන් වහන්සේගේ පාමුලට ඇවිල්ලා කියනවා දැන් ස්වාමිනේ ඔබ කෙරේ මම විශ්වාස කරපු මේ වචනේ දැන් මට ඉෂ්ට වෙන්න ඕනේ. ඒක ඉෂ්ට කරන්න. ඔබට පුළුවන්ද? ඔබ ඒවා ලබා ගන්න කැමැතිද? දේව වචනය කියවලා දේව වචනේ ඇතුලේ තියෙන මේ රහස් මුතු මැණික් ඔබ ගන්න කැමැතිද? පොළව මේ දේව වචනය කියන මේ පොළව හාරන්නට කැමැතිද? ගැඹුරටම යන්න කැමැතිද? ඒක ඇතුලේ තියෙන වටිනා මැණික් ඔබ ගන්න කැමැතිද? ඔබ ගත්තොත් දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනවා. දාවිත් අරන් තියෙනවා. අරන් තියෙන නිසා තමයි ਉਹ කියන්නේ ඔබගේ මේ කරුවාට කී වචනය සීකල මැනව. මාගේ දුකේදී මාගේ සැනසීම නම් මෙය. මක්නිසාද ඔබගේ වචනේ මා ප්‍රාණවත් කළේ. මගේ දුකේදී මට සැනසීම මොකක්ද දන්නවද? මගේ මිතුරෝ නෙවෙයි. මෙය කියන්නේ මොකද්ද? මම ආහාරලා අවසලා ගත්ත මේ මැණික්. මේ මැණික් කියන්නේ මොකද්ද? වචනය. දැන් මගේ දුකට පීඩ වෙන්න තියෙන්නේ මොකද්ද? වචනය. අද ඔබගේ දුකට පීඩ වෙන්නේ කවුද? ඔබ තමයි කියන්නේ මට කවුරුත් නැහැ. මට දුක කියන්න කෙනෙක් නැහැ. මම තනි වෙලා මම දැන් විදේශ රටක ඉන්නේ. දැන් මගේ ගෙදර අය මට වෙනස්කම් කරනවා. මට ගහනවා, මට බනිනවා, මගේ මහත්තයා බනිනවා, නෝනා බනිනවා, ළමයි බනිනවා. මම මහා කාලකන්ණියෙක්. දැන් ඔබ කියනවා. දාවිත් කියනවා ස්වාමිනී මගේ දුක. මටත් දුක තියෙනවා. මටත් ප්‍රශ්න තියෙනවා. දාවිත් වගේ ප්‍රශ්න වලට මුහුණ දුන්න තව කෙනෙක් නැති තරම්. දාවිත් ජීවිතයේ හැම ප්‍රශ්නයකටම මුහුණ දුන්නා. නමුත් ඔහු කියනවා මගේ සැනසීම නම් මෙය. මොකද්ද සැනසීම? මම ඔබ වහන්සේගේ මට වචනය දීලා තියෙනවා. ඒ වචනය අද මගේ සැනසීම වෙලා තියෙනවා. මක්නිසාද ඔබගේ වචනය මා ප්‍රාණවත් කළේයි. ස්වාමිනේ මම මැරිලා හිටියේ. මම අප්‍රාණික වෙලා හිටියේ. ඒ තරම් පීඩා මට තිබුණා. මට කන්න බැරුව හිටියේ. මට හිතන්න බැරුව හිටියේ. මට ඇවිදින්න බැරුව හිටියේ. මගේ ජීවිතේ වැටිලා තිබුණේ. ස්වාමිනේ මම මොකද්ද මම කරන්නේ කියලා මම කල්පනා කර හිටියේ. නමුත් මට උත්තරය ආවා. උත්තරේ තමයි ස්වාමිනේ ඔයාගේ වචනය. ඒක කොහෙද තිබුණේ? මම මගේ හිතේ නිදන් කරගෙන තිබුණා. ඒක දාවිත් මීට පෙර කිව්වා නේද? උඩඟු අය මට අතිශයින් අපහාස කළෝය. ඒත් මම ඔබගේ විවස්ථාවෙන් ඉවත්ව නොගියෙමි. මට ගොඩාක් අය අපහාස කළා. මට කිව්වා උඹට මේ දේව ශාපය වැදිලා තියෙන්නේ කියලා. උඹට මේ කරුමය වැදිලා තියෙන්නේ කියලා. උඹ කරපු දේවල් තමයි මේ පඩිසන් දීලා තියෙන්නේ කියලා. මට අපහාස කළා. උඹ දෙයියෝ කියලා ලොකුවට උදම් ඇනුවා. දැන් මොකද වෙලා තියෙන්නේ? අද උඹගේ ගෙදර කොහෙද? උඹගේ දරුවෝ උඹට ගහනවා. උඹගේ නෝනා උඹව දාලා ගිහලා. උඹ කොහෙද ඉන්නේ? පිස්සෙක් වෙලා. උඹගේ ජීවිතේ කාලකන්ණි වෙලා කියලා මට කවුද කරේ? උඩඟු අය මට
අතිශයින් අපහාස කළෝය. ඒත් මම ස්වාමිනේ ඒවා ගැන හිතුවේ නෑ. මම ඒවා කන් වලට ගත්තේ නෑ. මම මේ කනින් ආලා අනිත් කනින් පිට කළා. ඇයි දන්නවද? ස්වාමිනේ ඔබගේ විවස්ථාව මම ආරක්ෂා කළා. මම දන්නවා ඒගොල්ලෝ එහෙම කිව්වට යකා එහෙම තමයි ඉන්නේ කියලා මම දන්නවා. ස්වාමිනේ ඔයාගේ වචනය, ඔයාගේ පොරොන්දුව, ඔයාගේ වචනය මම විශ්වාස කරනවා. ඒක වෙනස් වෙන්නේ නෑනේ. ඒ වචනේ සිද්ධ වෙන්නම තියෙනවා. ඒක මම අල්ල ගන්නවා. තදින් අල්ල ගන්නවා. මට ඒකට යුක්ති ඉෂ්ට වෙනවා. මේ මොහොතේ මම පීඩා විඳිනවා වෙන්න පුළුවන්. මේ මොහොතේ මට දෙවියන් වහන්සේ පාඩමක් උගන්වනවා වෙන්න පුළුවන්. නමුත් ඒක හැමදාම නෑ. ඊට කෙටි කාලෙකින් මම ඒකෙන් එළියට එනවා. ස්වාමිනේ ඔබට ස්තුති වේවා. ස්වාමිනේ පුරාණයේ සිට තිබුණු ඔබගේ විනිශ්චයන් සීකොට සැනසීම ලබා ගතිමි. ස්වාමිනේ මම මගේ ජීවිතේ සැනසීම ලබා ගත්තේ ඔයාගේ වචනේ අතීත දේවල් බැලුවත් ඔබ වහන්සේ ආබ්‍රහම්ට කරලා තියෙන දේවල්, මෝසෙස්ට කරලා තියෙන දේවල්, ඔබ වහන්සේ විනිශ්චය පරණක ආදී විත්‍රුවරුන්ට කරලා තියෙන දේවල්, ඒගොල්ලන්ගේ ජීවිතයේ තියෙන පාඩම් වලින් මමත් ඉගෙන ගත්තා. මමත් ඔබ වහන්සේගේ කරුණාව ඉගෙන ගත්තා. ස්වාමිනේ ඒ අය වැටුණා මමත් වැටුණා. ඒ අය නැගිට්ටා මමත් නැගිටිනවා. ඒ අයට ඔබ කරුණාව පෑවා මටත් කරුණාව පානවා. ස්වාමිනේ මම ඉගෙන ගත්තා. මම තනි නැහැ කියලා ඉගෙන ගත්තා. ජීවිතය කියන්නේ මේමයි කියලා ඉගෙන ගත්තා. පීඩා මැදින් යන්න තියෙනවා කියලා ඉගෙන ගත්තා. කරදර මැදින් යන්න තියෙනවා කියලා ඉගෙන ගත්තා. මේක මටම වෙන දෙයක් කියලා නෙවෙයි. මේ ලෝකේ මටම තමයි මේ ඔක්කොම වෙන්නේ කියලා යක්ෂයා කියනවා. නමුත් මම ඉගෙන ගත්තා. ඔබගේ දරුවෝ හැමෝටම එහෙම යන්න වුණා. ඔබටත් එහෙම යන්න වුණා. නමුත් මම ඉගෙන ගත්තා. දැන් මම ශක්තිමත්. ඇයි දන්නවද? ඒ ඉගෙනගත්ත තුලින් මට ඉගෙන ගත්තා. ඕන් පෙරදුන්නේ නැහැ. ඕන් ජය ගත්තා කියලා. ඕන් පීඩා මැදින් ගියා තමයි. ඕන් කරදර මැදින් ගියා තමයි. වේදනාව මැදින් ගියා තමයි. ඕන් පෙරදුන්නේ නැහැ. ඕන් ජය ගත්තා. ඒ නිසා ජේසුනි මමත් ජය ගන්නවා. අන්න දාවිත්තුමා අල්ලගත්ත කතාවක්. 53 වන පදයේ කියනවා ඔබගේ විවස්ථාව අත්තරින දුෂ්ටයන් නිසා ඇවිලෙන කෝපය මා පිටට පැමිණියේය. දැන් ඔබගේ විවස්ථාව අත්තරින දුෂ්ටයෝ ස්වාමිනේ සමහර වෙලාවට ඔබගේ විවස්ථාව අත්තරිනවා සමහර මිනිස්සු. ඒගොල්ලෝ එසේ කිරීම නිසා ඇවිලෙන කෝපය මා පිටට පැමිණියේය. ඒ මොකද මම සමහර වෙලාවට ස්වාමිනේ ඔබ වහන්සේගේ දරුවන්ට අවවාද කරනවා වචනය තුල ඉන්නේ කියලා. නමුත් ඔවුන් ඒ වචනයත් එක්ක ජීවත් වෙනවා වෙනුවට ඔවුන් යක්ෂයත් එක්ක ජීවත් වෙනවා. ඒකේ ප්‍රතිඵල මම භුක්ති විඳිනවා. ස්වාමිනේ මට ඔබ වහන්සේ කරුණා කළ මැනව. ස්වාමිනේ ඔබ වහන්සේ මට උදව් කළ මැනව. ස්වාමිනේ ඔබ වහන්සේගේ ආලේපය මට ඔබ වහන්සේ නිදහස් කළ මැනව. ස්වාමිනේ මම යාඥා කරනවා. මම ඔබ වහන්සේට පොරොන්දු වෙනවා. මම මගේ ගෙදර ඔබගේ වචනය තුල තියන්න යනවා. සමහර වෙලාවට මම ඔබගේ වචනේ අපේ ගෙදර තිබුණේ නැහැ. මම ආරක්ෂා කළාට අනිත් අය ඒක ආරක්ෂා කරන්න ආවේ නැහැ. ඉතින් ඒ නිසා මට දඩුවම ආවා. අපේ ගෙදරට දඩුවම ආවා. දැන් මම තීරණය කරනවා ස්වාමිනේ ඔබ වහන්සේ මගේ මුළු ජීවිතේ මගේ වටේ ඉන්න සේවකයන් මගේ වටේ ඉන්න ගෙදර අය මගේ දරුවෝ මගේ නෝනා ඔක්කොමලව මම එකතු කරලා ඔබගේ වචනය වෙතට ගෙනියන්නට යනවා. ඔබගේ වචනය අපගේ මඟ පෙන්වීම් කරුව ඇටියට පත් කරන්නට යනවා. වචනය තුල මමත් ඉන්න යනවා. මං වටේ ඉන්න අයවත් මම තියන්නට යනවා. එසේ නොවුනොත් ඔබ මට දඩුවම් කරනවා. ඒ නිසා ස්වාමිනේ මම ඔබගේ වචනය මටත් ඒ වගේම මං වටේ ඉන්න අයටත් මම දෙන්නට යනවා. 54 මගේ නවාතැන් ගෙයිදී ඔබගේ පනත් මගේ ගායනාවිය මගේ නවාතැන් ගෙය. ස්වාමිනේ මම නවතින්නේ කොහෙද? සමහර විට ඒක ගුවාවක, සමහර විට මගේ ගෙදර, මගේ මාලිගාව. නමුත් මේ මාලිගාව මොනවද කියන්නේ? ඔබ මගේ නවාතැන් ගෙයිදී ඔබගේ පනත් මගේ ගායනාව විය. ඔබගේ ගෙදර මොනවද ඇහෙන්නේ? ඔබගේ ගෙදර සින්දු නේද ඇහෙන්නේ? උදේ 6 ඉඳලා රෑ වෙනකම්ම මොකද්ද ඇහෙන්නේ? ලෝකේ තියෙන සින්දු, ඉංග්‍රීසි සින්දුද සමහරට ඔබට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. ඔබ දාගෙන යනවා ඉංග්‍රීසි. ඒකේ තියෙන්නේ කුණුවarp. සමහර විට ඔබ දන්නේ නැහැ. මම වෙලාවක මම ඒක අත්දකිනවා. සමහර අය ඉංග්‍රීසි සින්දු දාගෙන යනවා ඒකේ තේරුම දන්නේ නැහැ. නමුත් ඒකේ තේරුම දැනගත්තොත් උන් කවදාකවත් ඒක දාන්නේ නැහැ. ඔබ දන්නවද යක්ෂයා අද එහෙම තමයි අද මේ ලෝකය විනාශ කරලා තියෙනවා. නමුත් දාවිත් කියනවා මගේ ගේ ස්වාමීනි මම ගායනා කරනවා. කවුරුත් ගායනා කරන්නේ නැහැ. මම වීණාවක් අරගෙන මම ගායනා කරනවා. ඔබ අන්තිමට ඔබගේ ගෙදර ගීතිකාවක් කිව්වේ කවදාද? සින්දු කියන ඔබගේ කට ගීතිකාවකට හැරෙව්වේ කවදාද? ඔබගේ ගෙදර අන්තිමට නමස්කාර කළේ කවදාද? හැමෝම එකතු වෙලා පුටුවක වාඩි වෙලා පැයක් දෙකක් ගීතිකා කිව්වේ කවදාද? ඔබගේ දුව ඕගන් ගානවා ඔබට ගීතිකා කියන්න පුළුවන්. ඔබගේ අම්මා උන්ට ගීතිකා කියනවා. නමුත් ඔබ පල්ලියේදී ඒගොල්ලෝ කියනවා. ඔබගේ ගෙදර එහෙම කරේ කවදාද? ඔබගේ ගෙදර ගීතිකාවේ ගයක් කරගත්තද? ප්‍රශංසාවේ ගයක් කරගත්තද? නැත්නම් පිස්සන් කොටුවක් කරගත්තද? ප්‍රශ්න ආවට පස්සේ ඔබ කියනවා අපි එන්නේ යාඥා කරමු. දැන් එන්නේ යාඥා කරේ. එතකොට එකෙක්වත් එන්නේ නැහැ. ඔබට තේරෙනවද? ඔබ ප්‍රශ්න ආවම යාඥා කරන්න අඬ ගන්නවා. නමුත් ප්‍රශ්න එන්න කලින් ඔබ කොහෙද හිටියේ?
දාවිත් කියනවා ස්වාමිනේ මගේ ජීවිතයේ ඔබ ඒ තැන ඇවුවා. මම හැමදාම මගේ නවාතැනේදී ඔබට ගායනා කරනවා. ඔබගේ වචනය තියෙන ගීතික අරගෙන ගායනා කරනවා. ඔබගේ පනත් මගේ ගායනාව විය. මොකද ඔයාගේ පනත් ඔයාගේ වචනේ තමයි. මම නිකන් මේ හාලෙලූයා හාලෙලූයා කී හිටියේ නෑ. මම ඔයාගේ වචනේ අරගෙන ගීතිකාවට පෙරළුවා. වචනේ අරගෙන ගීතිකාවට පෙරළුවා. ඒ වචනය ගීතිකාවක් ලෙස ගායනා කළා. ඔයාගේ වචනය මේක නම් පුදුම කතාවක්. තේරෙනවද? ස්වාමිනී 55 වෙනි පදයේ ස්වාමිනී රාත්‍රියේදී ඔබගේ නාමයේ සීකොට ඔබගේ විවස්ථාව පැවැත්වෙමි. රාත්‍රියේදී මම මොකද කරන්නේ? ඔයාගේ විවස්ථාව කියවනවා. මේ කවුද මේ කියන්නේ? දාවිත් කියන්නේ කවුද? රජෙක්. ඔහුට කොච්චර රාජකාරී තියනවද? නමුත් මෙයාට බලන්න මෙච්චර ලොකු රාජකාරී තියෙන මිනිහට ගීතිකා කියන්න වෙලාවක් තියෙනවා. විවස්ථාව කියවන්න වෙලාවක් තියෙනවා. යාඥා කරන්න වෙලාවක් තියෙනවා. දෙවියන් වහන්සේ සොයන්න වෙලාවක් තියෙනවා. නමුත් රජෙක් තියක් අපි මේ වැඩ කරන්නේ ගෙදර පාරේ වත්තේ නැත්තම් කොහේ හරි උදේට ගිහලා අවසට එනවා. අපිට මුකුත් නැහැ. අපිට බලන්නකෝ ෆාදර් අපිට වෙලා නැහැනේ මාර වැඩේ බයිබල් අධ්‍යයනයට වෙලාවක් නැහැ. Zoom එකට එන්න වෙලාවක් නැහැ. ඊලින් සර්විස් එකට එන්න වෙලාවක් නැහැ. ඉරිදා දේවමෙට එන්නත් වෙලාවක් නැහැ. දේවයන් වහන්සේ සොයන්න වෙලාවක් නැහැ. යාඥා කරන්න වෙලාවක් නැහැ. අපි යාඥා කරන්නේ කාර් එකේනේ. අපි යාඥා කරන්නේ වැඩට යන ගමන්නේ. අපි යාඥා කරන්නේ බයික් එකේනේ. යාඥා කරන්නත් වෙලාවක් නැහැ. පුදුම කතාවක්. නමුත් මේ රජතුමාට හැම දෙයක්ම කරන්න වෙලාවක් තිබුණවලු. මේක පුදුම කතාවක්. ඒකට හේතුව ඔව් කියනවා. මේ මට ලැබුණේ මා ඔබගේ නියෝග ආරක්ෂා කළ නිසාය. මේ වෙලාව ලැබුණේ ඇයි දන්නවද? මම ඔයාගේ නියෝග ආරක්ෂා කරපු නිසා. මට වෙලාව දෙවියන් වහන්සේ දුන්නේ ඇයි දන්නවද? මම ඔයාගේ ආඥාවන් ආරක්ෂා කරපු නිසා. ආරක්ෂා කරපු නිසා. මෙනෙහි කරපු නිසා නෙවෙයි. ආරක්ෂා කරපු නිසා. ඇසුරුන නිසා. ක්‍රියාත්මක කරපු නිසා. මගේ ජීවිතේ ඔබගේ වචනය කරගත නිසා. මම ඇසුරුනේ ඔබගේ වචනය නිසා. ඔයා මට වෙලාව දුන්නා ඔයාව නම දින්නට. අද මට වෙලාව නැත්තේ ඇයි දන්නවද? මට ඒක වැඩක් නැහැ. අද මට වෙලාව නැත්තේ දෙවියන් වහන්සේ යක්ෂයා මාව පාලනය කරන නිසා. මට දේව අභියසට එන්න වෙලාව දෙන්නේ නැහැ. දේව පාමුලට ආපු ගමන්ම ෆෝන් එක රින්ග්ස් යනවා. දොරට කවුරු හරි තට්ටු කරනවා. කවුරු හරි අක්කේ කියලා කියනවා, මල්ලී කියලා කියනවා, අයියේ කියලා කියනවා. ඒ වෙලාවේදී ගෙදර කවුරු හරි කෙනෙක් තරහ වෙනවා. එන්න අපි යාඥා කරපු කිව්වම අන්න ලොකු පුතා තරහ වෙනවා. පොඩි පුතාට තව අනේ මේ කරදරේ ඔයාලා යාඥා කරන්න මම යනවා කියනවා. මාත්‍යා ඊළඟ දවසේ නෝනා ගෙදර පිස්සන් කොටුවක් වෙනවා. නමුත් දාවිත් කියනවා මට ස්වාමිනී ඔබගේ ආඥාවන් මම ආරක්ෂා කරපු නිසා ඔබ වහන්සේව මම මුළු හදවතින් සොයපු නිසා මට ඕනතරම් වෙලාව දුන්නා. රැයට ඔබගේ වචනය මෙනෙහි කරන්න වාග්යවන්තකම මට දුන්නා. හාලෙලූයා කියලා ඔව් නමස්කාර කරනවා. අද ඔබගේ ජීවිතේ කොහෙද තියෙන්නේ? අද මගේ ජීවිතේ කොහෙද තියෙන්නේ? බිසි කොහෙද බිසි? ඔයාට බිසි වෙලා ඔයා මොනවද ලබාගෙන තියෙන්නේ? අන්තිමට ඔයා කණ්ඩ සල්ලි එකතු කරගෙන තියෙනවද? බැංකුවේ සල්ලි තියෙනවද? ඔයාගේ ප්‍රශ්න විසඳගෙන තියෙනවද? උදේ ඉඳලා රෑ වෙනකන් ඔයා අරගෙන තියෙන බිසි කියලා ඔයාට heart attack ඇදිලා තියෙනවා, pressure ඇදිලා තියෙනවා, දියවැඩිය ඇදිලා තියෙනවා, ඔයා රෝගියෙක් වෙලා තියෙනවා, මහන්සි වෙලා තියෙනවා, මානසික බේත් බොනවා ඔයා. නමුත් මේ දාවිත් බලන්නකෝ. එයා රජෙක් වෙලා, එයා දෙවියන් වහන්සේගේ පාමුල කාලය ගත කරලා නිදහසේ ඉන්නවලු, සතුටින් ඉන්නවලු, ප්‍රීතියෙන් ඉන්නවලු, සතුර එනවලු. මෙයා සතුටින් ඉන්නවලු. දේව පාමුලේ ඉන්නවලු. හරි පුදුම වැඩක්. මේ තරම් සෑහළු ජීවිතයක් දාවිත් වැනි රජෙකුට ලැබුණේ කොහමද? ඔබ මම මෙච්චර බරක් අරගෙන ජීවිතේ බරක් කරගෙන ඇයි අපි ජීවත් වෙන්නේ? කොයි කෙනා ගත්තා ජීවිතේ බරයි සෑහළුවක් ඇත්තෙම නැහැ. මොනම දෙයක් කරන්න ගියත් ලොකු බරක් දැනෙනවා. ජීවිතේට ලොකු බරක් දැනෙනවා. හේතුව මොකක්ද දන්නවද? ඔබ තුල වචනය නැහැ. ඔබ ඒ වචනේ අරන් නැහැ. ඒ වචනේ මෙනෙහි කරලා නැහැ. වචනේ තියෙන ගැඹුර ඔබ දන්නේ නැහැ. වචනේ තියෙන රසය ඔබ දන්නේ නැහැ. වචනේ තුල තියෙන අලංකාරය ඔබ දන්නේ නැහැ. ඔබ වචනේ තුල තියෙන හාස්කම් දැකලා නැහැ. ඔබ වෙන කොයිදෝ ගමන් කරමින් සිටිනවා. ඔබ කිතුණුවෙක් තමයි. නමුත් ඔබ වැරදි පාරක ගමන් කරමින් සිටිනවා. ඔබගේ ජීවිතය ඔබ රවටගෙන සිටිනවා. ඔබව සනසවගෙන ඉන්නවා. ඔබ hina වෙලා ඉන්නවා. ඇත්ත කතාව හංගගෙන ඉන්නවා. ඔබ කඳුළු ඇතුලේ කඳුල. නමුත් එළියේ සතුට ඔබ රංගපාමින් ඉන්නවා. මේ බොරුව නවත්තන්න. දාවිත් කියනවා ස්වාමිනී මම ප්‍රීති මට විපත තියෙනවා. නමුත් මට ප්‍රීතියක් තියෙනවා. ඒ මොකක්ද දන්නවද? ඔබගේ වචනේ මම අල්ලගෙන තියෙනවා. අද ඔබට පුළුවන්ද? අද මේ මොහොතේ යාඥා කරන්න. මේ වචනේ ආනකොටම යාඥා කරන්න. ඔයාටත් එවැනි ජීවිතයක් ඕනි කියලා කියන්න. ඔයා කියන්න. ඔයා ඒකට බාර වෙන්න. ඔයාගේ ජීවිතය දෙවියන් වහන්සේගේ වචනයට බාර කරන්න කැමති වෙන්න. ඔයාට ඕන විදිහට නෙවෙයි. ඔයාට හිතන විදිහට නෙවෙයි. ඔයාගේ උඩඟුකම්, උද්දච්චකම්, පාපය, ඔයාගේ කැරලිකාරකම් අත්හරින්න.
ඔයා සමාව දෙන්න ඕන අයට සමාව දෙන්න. ඔයාගේ නිකන් එල්බගෙන ඉන්න එපා. ඔයාගේ මතේ එල්බගෙන ඉන්න එපා. අත්තරින්න. දාවිත් වගේ සතුටින් ඉන්න කැමතිද? දාවිත් වගේ නටනටා ඉන්න කැමතිද? ගායනා කර ඉන්න කැමතිද? ගෙදර ඇතුලේ ගීතිකා කී ඉන්න කැමතිද? ප්‍රීතියෙන් ඉන්න කැමතිද? ඒ ජීවිතේ ලබන්න ආසයිද? ඔබ දේව පාමුලට එන්න. හාලෙලූයා. ස්තුති වේවා. ස්වාමිනී ස්තුති වේවා. ඔබ ගාවට මම එනවා. මටත් ඒ වගේ ජීවිතයක් ඕනේ. සතුටෙන් ප්‍රීතියෙන් ඉපිලා යන ජීවිතයක් ඕනේ. ඔබ වහන්සේගේ මහිමේ ප්‍රකාශ කරන, ඔබගේ පනත් ගායනාවට පෙරලෙන, ඔබගේ පනත් රස විඳින, රැය මෙනෙහි කරන, කාලේ ඕන තරම් ඔබගේ පාමුලේ ඉන්න ඉතුරු වෙන ජීවිතයක්. සෑහළු ජීවිතයක්. නිදහසේ ජීවිතයක්, ප්‍රීතිමත් ජීවිතයක් මට ඕනේ ස්වාමිනී. ආශිර්වාද කරන්න. ජීවමාන බලවන්ත යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්.